යෝධයාලේ තියෙන මේ විශේෂත්වය මොකක්ද? පුරාණ රජදරුවෝ මේ වගේ යෝධයාලවල් හදලා තියෙනවා. ගංගා ද්‍රෝණියකින් තව ගංගා ද්‍රෝණියකට යන්න යෝධයාලවල් හැදුවා. මේ යෝධයාලවල සාමාන්‍ය පොදු ලක්ෂණ ගොඩක් තියෙනවා. දැන් මේ යෝධයාලෙත් බොහොම අඩු බෑවුමකින් ජලය හිමිහිට ගලාගෙන යනවා. මේ ජලය ඒක රාශි වෙලා තියෙනවා. රොන් මඩ ටික මෙතන තැම්පත් වෙනවා. අරහෙන් එනේවත් තැම්පත් වෙනවා. මෙහින් එනේවත් තැම්පත් වෙනවා. මෙහින් පිට වෙලා යන්නේ හොඳ ජලය. මේ විදිහට වතුර නවතින්න හෙමින් යන්න භූගත ජලය උඩට එනවා. ඉතින් මේක හරිම පරිසර හිතකාමී ඒ වගේම බොහොම බුද්ධිමත් විදිහට හදපු යෝධයාලවල්. දැන් අපේ මිනිපේ මහයල, වායඹ මහයල, උතුරු මැද පළාත් මහයල මේවත් ඇත්තටම එක තැනක ඉඳලා තව තැනකට යන යෝධයාලවල් වගේ තමයි. මිනිපේ මහ ඇල ජලහැර උමෙන් පෝෂණය වන සොඳුරු ආඛ්‍යානය